කාලය කොහොමද පළදායීව මේ කළමනාකරණය කරගන්නේ කියන එක. ඇත්තටම මේක මේ අපි හැම මිනිස්සෙකුටම ටික ටාගට් එකක් තියෙනවා තහ ජීවිතේ දැන් ගොඩක් වෙලාවට අපේ ඔළුවේ තියෙන කැපැසිටි එක සම වෙලාවටම මේ ලෝකේ දිනලා තියෙන අලුතෙන් දේවල් හිතපු මිනිස්සු. ඒ අලුතෙන් දෙයක් අපේ හිතන්නේ අපේ ඔළුව ඉස්සරලාම මේ රිලීස් කරගන්න ඕන කියන එක්ස්ප්‍රෙස් එක ඒ වගේ දේවල් ටික සහ අපේ වර්ක් ලෝඩ් එක මේකේ ඒක රිලීස් කරගන්න හොඳටම සහයෝගයක් දෙන දෙයක් විදියට මම මේ හඳුනගත්ත ඔය කාලේ කළමනාකරණය කිරීම වගේ අපේ අර කැපැසිටි එක ටික අනවශ්‍ය දේවල් ටික ටක් ගාලා එතකොට අපිට ඔළුව මයින්ඩ් එක රිලීස් වෙන්න අපිට අලුත් දේවල් හිතන්න පුළුවන් අලුත් අර නමෝ ටාගට් එක දිනන නමුත් අර ඒක අප්ඩේට් වෙනකොට කාර්යයෙන් කාර්යයට වෙනස් වෙනවා. ඉතින් අර මෙතුමන් අද කියලා දුන්නු දේවල් එක්ක ඉතින් අපේ පෞද්ගලික ජීවිතේට ජොබ් එක ඇතුළේ වුණා අපිට අර කිව්වා වගේ එතන අර ගෝතයි නින්දකට යන්න ගොඩාක් වටිනාකමක් තියෙනවා මේක. ඒක ඇතුළේ අපිට සෑහෙන දේවල් මම හිතනවා මේ ජීවිතේට ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම බොහොම කම්පැනියක් විදිහට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ඔය වගේ දේවල් වලදී නිකන් අර හැම වෙලාවෙම අපි දක්ෂයි කියන අපිට මේකක් දෙනවා නමුත් අර ඔය වගේ සියුම් තැන් ටිකක් අපිට මග ඇරෙනවා. ඉතින් අද මේ දේවල් ටිකක් විග්‍රහ කරලා කියලා දුන්නා. ඇත්තටම සාර්ථක මේ වැඩසටහනක්. ඔබතුමාට ආයෙත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. මම ඇත්තටම දේශප්‍රේම මුලින්ම දැන් කරන්න ඕනේ මේ අද ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකත් ඇත්තටම ලස්සනට කරපු කියලා. මේ ඇත්තටම දැන් ડોක්ටර් දන්නවා අපි ගිය පාර ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ පස්සේ ඇත්තටම ෆීඩ්බැක් එක දේශප්‍රිය ඇත්තටම හොඳයි. يعني ඇත්තටම කට්ටිය හැපි ඔබතුමා මේ ට්‍රේනින් කන්ඩක්ට් කරපු විදිය සහ අපිත් එක්ක තියෙන මේ රැපෝ එක අපි කොහොමද මේක ෆ්ලෝ එක අරන් ගියේ කියලා. අපි මේ පාරත් ඒක නිසා ඇත්තටම මේ ටිකක් ඩිලේ වුණත් අපි කොහොමද ඔබතුමා එක්ක ඉස්සරහට කරමු කියන එක තමයි තීරණය කරලා තිබුණේ. දැන් අද කොහොම හරි ට්‍රේනින් ගැන කතා කරන ඇත්තටම කලින් වගේම ඇක්ටිවිටි ඔක්කොම එකතු කරලා සහ අපේ එනර්ජි ලෙවල් එක බූස්ට් කරලා අපිට අර අපේ ගැප්ස් අඳුරගෙන අපිට දීර්ඝ කලා කියලා හිතනවා අපිට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මොකද බුදුහාම අපේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන නිසා. අර ඒත් එක්කම අර වඩාම දකින්න වගේ කීපාරක් වගේම අර ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ පොඩ්ඩක් අර අපිට අර අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකෙන් එහා පැත්තට ගිය පොඩ්ඩක් අර ජීවිතය ගැන දකින්න ගිය ගැන පොඩි ඉන්සයිට් දෙන එක ඇත්තටම වටිනවා. මොකද අපිට හිතන්න තව පැත්තක් තියෙනවා අපේ මේ ඒ දේවල් ගැන. කොහොම හරි ඕවරල් ගත්තොත් එහෙම ඇත්තටම හොඳ ට්‍රේනින් එකක්. ඒකට ඔබතුමාට තෑන්ක් යූ කරනවා. අපේ ටීම් එකටත් ඇත්තටම තෑන්ක් යූ ඇක්ටිව්ලි හැම දෙයක්ම පාටිසිපේට් වෙලා අර ෆුල් තමන්ගේ මේ ඩම් එක දාලා ඒකට කලාට ඇක්ටිව්ලි පාටිසිපේට් කළාට මම හිතනවා ඔබතුමාගේ ඉගෙනගත් දේවල් එක්ක අපි හැමෝම අපිව තවත් ඉස්සරහට අඩුපාඩු හදාගෙන යන්න එක ලොකු උපලබ්ධයක් කියලා ඔබතුමාට බොහොම ස්තුතියි.